හලෝ සුබම සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැම කෙනෙකුටම. ඉතින් කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ලංකාවේ හැම තැනටම වහිනවා. අපිටත් ඉතින් හොඳටම වහිනවා. ඉතින් අදත් මම රස කෑමක් හදන්න යන්නේ. ඒ අතරතුර මට හිතුණා මගේ වගාවත් චුට්ටක් ඔයාලට පෙන්වන්න. මේ තියෙන මං ආසම කන්න ආසම දෙයක් කොළගෝවා අතුගෝවා කියලාත් කියනවානේ. ඒ වගේම මේ තියෙන්නේ මගේ මිරිස් ටික. දැන් මේ ටික ඇත්තටම හිටව ගන්න ඕනේ. මේ වැස්සත් එක්ක නම් ෂුවර් නැහැ. ඉතින් මොකද කරන්න කියලා තමයි දැන් හිත ඉන්නේ. තව ටිකක් ලොකු වෙන්න ඕනේ මෙයාලා. ඒ වගේම මේ මුල් ඇදපු අලගිඩියක් තිබ්බා. එයාවත් දැම්මා. එයාත් හොඳට හැදිලා. මේ තියෙන්නේ මගේ ඉඟුරු පැලේ. ඒ වගේම එහා පැත්තේ පෝච්චිය නම් තියෙන්නේ කරපිංච මං හිටවපු එකක් නෙමෙයි. ඒක නිකම්ම හැදිලා ඉතින් කමන්නේ. කරපිංච නම් ඉතින් කොච්චර තිබ්බත් මදිනේ. ඒ නිසා ඔය කොහෙන් හරි කමන්නේ කරපිංච හැදෙනවට කැමති. ඉතින් එහෙනම් ඔන්න අද හදපු කෑම එකක් තියෙනවා. පීට්සා තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි හැමෝම ආසයිනේ පීට්සා කන්න නේද? ඉතින් මම ඇත්තටම මේක මේ පෙන්නන්නේ එළියට අරන් ඇවිල්ලා. මොකද මේ වැස්සත් එක්ක කොච්චර ලයිට්ස් දැම්මත් හරිම කරුවලයි ගේ ඇස්සේ. ඉතින් අද මේ විශේෂ පීට්සා එක හදාගන්නේ මම බත් වලින්. ඉතින් මේකට ඕන වෙන්නේ උයාගත්ත බත්, සුදු බත් තමයි ඕනේ. ඊට පස්සේ මම එකතු කරගන්නවා බිත්තරයක්. ඒ වගේම බත් එකට ලුණු දාලා නෙමෙයි නම් උයාගෙන තියෙන්නේ. ඔයාලට ලුණු ටිකකුත් මේ වෙලාවේදී දාගන්න පුළුවන්. ඊට පස්සේ චීස් තියෙනවා නම් චීස් ටිකකුත් දාගන්න. දාගෙන හොඳට මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ පීට්සා එක හදාගන්න තැටියට මේ ඩෝ එක හොඳට තුනී කරගන්න ඕනේ. ඉතින් අතේ පොඩ්ඩක් ඇලවෙන ගතිය තියෙනවා. ඒ නිසා තෙල් ටිකකුත් ගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ගෑරප්පු එකකින් පොඩි හිල් ටිකක් දාලා මේක ඔයාලා ලිපේ නම් හදන්නේ එහෙමයි. නැත්නම් oven එකේ දානවා නම් පොඩි වෙලාවක් ලස්සන කලර් එකක් එනකන් බේක් කරගන්න ඕනේ. ඉතින් ඒ අතරතුර අපි චිකන් එක ලෑස්ති කරගමු. ඉතින් මම ඒකට පොඩි සෝස් එකක් එහෙම නැත්නම් පේස්ට් එකක් හදාගන්න යන්නේ. ඉතින් ඒකට මම කොත්තමල්ලි කොළ, තක්කාලි, ලුණු, අමුමිරිස්, සුදු ලුණු, ඉඟුරු, ඒ වගේම ලුණු, ගම්මිරිස්, පීට්සා සීසනින් වගේ දේවල් දාලා හොඳට මේක බ්ලෙන්ඩ් කරගන්නවා. මෙන්න මේ වගේ පේස්ට් එකක් වෙනකන්. ඊට පස්සේ මම පීට්සා එකට දාන චිකන් ටික හොඳට පිරිසිදු කරලා අරගෙන ඒකට මම එකතු කරගන්නවා කහ කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, ඒ වගේම මිරිස් කුඩු, ඒ වගේම ගම් මිරිස් කුඩු. ඉතින් මේවා ටික චිකන් එකට දාලා ඒ වගේම මම එකතු කරගන්නවා යෝගට් මේස හැන්දකුත් එකතු කරලා හොඳට චිකන් ටිකට මේ 3-5 ටික අල්ලනකම් මිශ්‍ර කරගන්නවා. ඉතින් ඇත්තටම චිකන් එක මේ විදිහට යෝගට් දාලා හැදුවම හරිම රසයි. ඉතින් පීට්සා වලට විතරක් නෙමෙයි පාන් කන්න, රොටි කන්න, බත් එක්ක වගේත් හරිම රසයි. ඉතින් මම මේක ටික වෙලාවක් තියලා ඊට පස්සේ මම චිකන් එක උයාගන්න යන්නේ. ඉතින් භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඔන්න චිකන් ටික එකතු කරගන්නවා. ඉතින් පේනා නේද මේ මම ඇත්තටම හිතුවේ නෑ වීඩියෝ එක මේ තරම්වත් මේ පැහැදිලිව තියෙයි කියලා. මොකද හොඳටම වහිනවා. ඉතින් ගේ ඇස්සේ හරිම කරුවලයි. ඉතින් ඒ කරුවලත් එක්ක තමයි මේ වෙලාවෙදී හවස 4:00 විතර. ඉතින් ගොඩක් රෑ වෙලා වීඩියෝ කරනවා වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔන්න චිකන් ටික පොඩ්ඩක් තෙලේ තැම්බෙන්න දීලා ඊළඟට මම ඒකට අර මම හදාගත්ත කොත්තමල්ලි කොළ, තක්කාලි දාලා හදාගත්ත පේස්ට් එක දාගන්නවා. ඉතින් මම සම්පූර්ණයෙන්ම චිකන් එක උයාගන්නේ මේ පේස්ට් එකෙනුයි. චිකන් වල තියෙන වතුර වලිනුයි. අමතරව වතුර බිඳුවක්වත් එකතු කරගන්නේ නැහැ. ඉතින් ටික වෙලාවක් යනකොට මේ විදිහට හොඳ ග්‍රේවි එකක් හැදෙනවා. ඉතින් මේ ග්‍රේවි එක හොඳටම හිඳෙනකන් අඩු ගින්දරේ උයා ගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ චිකන් එක හරිම රසයි. ඔයාලත් ඒ වගේ හදලා බලන්නකෝ. ඉතින් මේ තියෙන්නේ මම බේක් කරගත්ත ඩෝ එක ලස්සන කහ පාටක් වෙනකන් බේක් කරගත්තා. ඉතින් මේක දැන් කන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ඉතින් දැන් යන්නේ මම මේකට සෝස් ටිකක් දාගන්න. ඉතින් මේ වෙලාවේදී තක්කාලි සෝස් හරි නැත්නම් තක්කාලි පේස්ට් එක හරි එහෙමත් නැත්නම් මේ ෆ්‍රෙෂ් තක්කාලි වලින් හදපු පේස්ට් එකක් හරි කැමති විදිහකට දාගන්න පුළුවන්. ඉතින් මොකද මේවා අපි ඉතින් ගෙදර හදලා කන කෑම අපිට ආස විදිහට අපිට තියෙන දේවල් දාලා රස කරලා හදාගන්න පුළුවන්. ඇත්තටම මම සෝස් එකටම එකතු කරන්න ඕනේ හරිනම් මේ පීට්සා සීසනින් අර තයිම් එහෙම. නමුත් මට ඒක
එක අමතක වුණා. ඒ නිසා මම මේ සෝස් එක ගාලා ඒක උඩින් ටිකක් ඉහා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් චීස් ටිකක් ග්‍රේට් කරගත්ත චීස් ටිකක් දාගන්න. එහෙම දාලා පීට්සා දාලා ඊළඟට එහෙම මේ චීස් දාලා ඒක උඩින් චිකන් දාලා ඊළඟට ආයෙත් චීස් ටිකක් දැම්මම හොඳට චිකන් එක පීට්සා එකට අල්ලලා තියෙනවා මේ මෙල්ට් වුණායින් පස්සේ. ඉතින් දැන් මම රසයට හදාගත්ත චිකන් කෑලි තමයි මේ වෙලාවේදී එකතු කරගන්නේ. ඉතින් ඇත්තටම මම ඒ හදාගත්ත චිකන් එක නම් වැඩි වුණා. මොකද මම හදාගත්ත එක පීට්සා එකයි. ඉතින් ඊට වැඩි චිකන් එක ඕනනම් පොඩි ප්‍රමාණයක් හදාගන්නත් පුළුවන්. ඊළඟට ඔන්න ගෙදර මාළු මිරිස් තිබ්බා. ඉතින් මම ඒක ඇට ටික අයින් කරලා පිරිසිදු කරලා චූටි කෑලි වලට කපලා මේ වෙලාවේදී මගේ පීට්සා එක උඩින් දා ගන්නවා. ඉතින් ඔයාලා ළඟ බෙල් පෙපර් එහෙම තියෙනවා නම් අර පාට පාටින් දාගන්න. එතකොට හරිම ලස්සනයි. ඒ වගේම බඩිරිඟු තඹපු බඩිරිඟු තියෙනවා නම් එහෙම දැම්මත් හරිම ලස්සනයි. ඒ වගේම හරිම රසයි. ඊට පස්සේ තක්කාලිත් තිබ්බා. ඉතින් පොඩි පොඩි කෑලි ටිකක් කපලා ඒකත් දාගත්තා. ඊළඟට ඉතුරු වෙච්ච චීස් ටික මම මේ විදිහට පීට්සා එක උඩින් දාගන්නවා. දාගෙන ඉතින් ඔයාලා ළඟ කොත්තමල්ලි කොළ එහෙම තියනවා නම් මේ වෙලාවේදී ඔන්න කොත්තමල්ලි කොළ කිහිපයකුත් දාගන්න පුළුවන්. ඒ වගේම පීට්සා සීසනින් ටිකකුත් ආයේ මම උඩින් ඉහා ගත්තා. ඊළඟට මම මේකට තේ හැන්දක් වගේ මේ පීට්සා එක වටේට වක් කරගත්තා. ඉතින් ඇත්තට මේක වීඩියෝ වෙලා නැහැ. මොකද මම ඒක ඉක්මනට වීඩියෝ කරගත්තේ. ඒ නිසා මේ එක වීඩියෝ වෙලා නැහැ. ඉතින් තෙල් ටිකක් දාගන්න. එතකොට ලස්සනට පීට්සා එක බේක් වෙලා එනවා. ඉතින් සුපුරුදු පරිදි අදත් මම ලිපේ තමයි පීට්සා එක හදන්නේ. ඉතින් ඇත්තටම මේකට ගොඩක් වෙලා කියන්නේ විනාඩි 15ක් වගේ තමයි මම තියලා තිබ්බේ අඩු ගින්දරේ. අවන් එකේ මීට වැඩිය වෙලා වෙනස් වෙනවා ඇති. මොකකින් හරි භාජනයකින් වහලා ඔන්න පීට්සා එක දැන් බේක් වෙලා ඉවරයි. ඉතින් ඇත්තටම මේ පීට්සා එක හරිම රසයි, හරිම සොෆ්ට්. අපිට හිතෙන්නේ නිකන් අර හාල් පිටි වගේ කියලා හිතෙන්නේ. එතකොට එහෙම හයියට ඇති කියලා නැහැ. බත් වලින් හැදපු නිසාද කොහෙද මේ හරි කිරි රසක් තියෙන්නේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඒ වගේම දැන් පාන් පිටි, ඊස්ට් වගේ දේවල් කන්න ආස නැති කට්ටියට ඔන්න හොඳ අදහසක්. ඒ වගේම පොඩි බබාලට එහෙම දෙන්නෙත් නැහැනේ සමහරු ඊස්ට් එහෙම හොඳ නැහැ කියලා. ඒ නිසා මේ වගේ අයට මෙන්න මේ වගේ එකක් ඔන්න රෑකට නේද? ඒ වගේම උදේකට උනත් ඉතින් ඔන්න හදාගෙන කන්න පුළුවන්. මොකද බත් වලින් හදලා තියෙන නිසා. දැන් යන්නේ මේ රසම රස පීට්සා එක කපා ගන්න. ඉතින් පීට්සා කපන පීට්සා කටර් එහෙම මගේ ළඟ නැහැ. ඉතින් බොහොම අමාරුවෙන් පීයෙන් කපා ගත්තා. ඉතින් පේනවා නේද? හරිම සොෆ්ට් එකට මේ පීට්සා එක තියෙනවා. ඉතින් මම ඔයාලට මේ පෙන්වන්න try කරන්නේ. මේකේ පිටිපස්සේ බලන්න හොඳ ලස්සන කලර් එකකට බේක් වෙලා තියෙනවා. ඒක හොඳට පෙන්වන්නත් බෑ. මේ චිකන් කෑලිත් වැටෙනවා. හරවල පෙන්වන්න යනකොට ඉතින් පේනවා නේද ලස්සන ලයිට් බ්‍රවුන් කලර් එකකට හොඳට බේක් වෙලා තියෙනවා. ඉතින් දැන් තියෙන්නේ මොකද්ද? රස බලන්න. ඉතින් මේක ඇත්තටම හරිම රසට තිබ්බා. ඔන්න ඔයාලත් හදලා බලන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.